මුලින්ම කියන්න ඕනි මම ඒ තරම් වැඩ කරන එහෙම කෙනෙක් නෙවෙයි. මම පට්ට කම්මැලියෙක් ඇත්තටම. මම 2026 ඒරවල් කරන්න ඉන්නේ මැත්ස් වලින්. එතකොට මේක මම ප්ලෑන් කරලා කරන vlog එකකුත් නෙමෙයි. මම දන්නේ මේකට vlog එකක්ද කියන්නේ කියලා. ඒ වුණාට මේ මට හිතුණා වීඩියෝ එකක් කරන්න. මම චුට්ටක් අසනීප වෙලත් ඉන්නේ මේ බෙසා හැදිලා. ඉතින් මට හිතුණා දැන් වැඩක් කරන්නත් ටිකක් මට අරමුණක් ફોකස් කරගන්න බැරි නිසා YouTube එකේ වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා. ඒ තමයි මම සාමාන්‍යයෙන් අර කාල්සට්නක් හදලා එහෙම පිළිවෙලට වැඩ කරන කෙනෙක් නෙවෙයි. මෙච්චර කාලයක් එහෙම කරේ නෑ. ඒ වුණාට ඊයේ මම කාල්සට්නකට අනුව වැඩ කරලා කට්ටිය දැක්කා වගේ පැය 9ක් මම මගේ පාඩම් කරන වැඩවලට යෙදුවා. ඉතින් ඒක මට ලොකු දෙයක් ඇත්තරම. මම දන්නවා මට වඩා වැඩ කරන මම ඉන්නවා කියලා. ඒත් මම වගේ කෙනෙකුට ඒක අර වැඩ කරන්න නැතුව හිටපු මම වගේ කෙනෙකුට ඒක ලොකු දෙයක්. ඉතින් මට හිතුණා YouTube එකට වීඩියෝ එකක් දාන්න. සමහරලාට මම වගේ වැඩ කරන්න නැතුව හිටපු කෙනෙකුට ඒකෙන් දෙයක් සමහරට ගන්න තියෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එකත් කරලා දාන්නේ. සහ කවදා හරි මටත් මේක බලන්න පුළුවන් නේ YouTube එකට දැම්මම. අර පිළිවෙලකට දවස් කාලසටහනක් වගේ හදාගෙන වැඩ කරන්න පටන් ගත්ත දවසේ කියලා මට බලන්න පුළුවන් නිසා මම මේක YouTube එකට දාන්න හිතුවේ. හරි ඉතින් thank you කවුරු හරි මේක බැලුවනවා හිතන්නේ නැහැ කවුරුත් බලයි කියලා මේක. කවුරු හරි වෙනකම් බැලුවා නම් thank you. වැඩ කරන්නේ නැති කම්මැලි එහෙම ඒලෝ ළමයි ඉන්නවනම් යාලටත් මේ වීඩියෝ එක යවන්න. සමහරට යාලත් මේක බලන්න කම්මැලි වෙයි. කමන්නේ සමහරට වාසනාවක් හරි මොකක් හරි තියෙන කෙනෙක් හරි වැඩ කරන්න නැති ඉඳලා බලලා වැඩ කරොත් ඒක තමයි මගේ සතුට. ඉතින් කමෙන්ට් එකකුත් දාන්න එහෙම කවුරු හරි හිටියොත්. හරි එහෙනම් තියන්නම් thank you.